friends, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Minecraft. ඔයගොල්ලෝ බලනවා ඉතින් මොකද මම මේ village එකේ ඉන්නේ කොහොමයි ගියේ කියලා. මේ පොඩි setting case එකක් කියලා ඒක පොඩ්ඩක් මම අයින් කරලා දැම්මා. මට එද්දි village එකක් හම්බුණා බා. ආයි සුපිරි village එක මට මේ කලිසන්නේ බණිසු හම්බුනේ එකේ. ඒත් ඔයගොල්ලෝ හිතනවා මේ ආපුව මම බණිස් හදලා ගත්තයි කියලා. ඌසෝ ඉන්න ගොඩ පෙට්ටිය මේ පෙට්ටිය තමයි මම කලිසම දාලා තිබ්බේ ටික යන්නත් බෑ යකෝ යමම් බලන්න බැටරි ටිකක් හොයාගෙන මෙතන නේද අප පෙට්ටිය යන්නේ මේක නම් කරේ ගාම ඉතින් අපි කඩාගමු අතින් කලිෂමින් තමයි ගහන්න වෙන්නේ කැඩෙන්නේ ආවොත් උඹ ආවනේ යවන්න අපි ගහක් කපාලා මේ කපු අපි ක්‍රාෆ්ට් ගේ බ්ලොක් හදා ගන්නත් ඕන ක්‍රාෆ්ට් ගේ බ්ලොක් හදුවා ස්ටික් එකක් හදුවා තියන්නේ මේ හතර හැදුවා කට්ටක් හැදුවා යටට ගියා හාරගෙන යන් precies lavas edenne apa sih min අර මේ සරසීකේ රෙදි තියෙන අයන් තියෙනවා ගෙනගෙන පාද අපිට සාධ්‍ය වැඩි දැන් අර බූටරේ තියෙන ඕගොල්ලෝ මේ වීඩියෝ එක ලයික් කරලා නැත්නම් ලයික් කරන්න subscribe කරන්න නැත්නම් subscribe කරන්න share කරන්න comment කරන්න ඒක බලලා නම් ඉවරේ උඹ ගවුමක් ඇන්දහම යමු උඩට යමු එකක් නෙමෙයි මං ගොඩක්ම දෙයක්ම කොකොට මේ තියන්නේ එකයි ස්ටික් ටිකක් මදි ස්ටික් ටිකක් නෙමෙයි ගොඩක් මදි පොරව කඩුව ස්ටික් මදි කියන්කෝ ඒවනම් පංජාබ් මහන්න ඩොක් මහන්න ලස්සනයි තත් කල්ලා ගනින් ගවුම් මහන්න මේක නෙමෙයි ගන්න ඕන පොඩ්ඩක් කාලා ගමු අර මේ වගේ හැඩතල අද සෝද්‍ය බද්ද වැඩි ගොඩම් ගන්න මේව ගන්න එපා ගවුම් මහන්න ඔය උඩට තියෙන්නේ අර තුඩ වගේ ලස්සනට මේවා මහන්නේ টොප් ඒවා අර අනිත් ඒවා තියෙනවා තව තියෙනවා මේ වගේ සුදු රෙද්දේ කළු මල් තියෙන ලස්සන ගලකට නෝද නෝල් වෙලාමදීනි තෝරගන්න අපරාධය අපිට වරක් කිහිල් බල යන්න අපි මෙතනින් දාමු ටක් ගා වෙලාවට මං විතරයි හිටියේ වෙන කවුරුත් මෙතනින් මේක මෙතනින් මේක මෙතනින් මෙතනින් මේක මෙතනින් මේක මෙතනින් මේක මෙතනින් කලිසම නෙවෙයි එතනම තිබ්බ මෙතනින් මේක ඒකත් තරංග ආව පොල්ලට මේව මහන්න ඔව් ක්‍රාෆ්ටින් ටේබල් එක කොඩවගමු ඉතින් ආයේ තාමරයව යන්නේ ඔන්න උපන් දිනේට හිටියොත් යත උපන් දිනේට මේක ජෙන් සුද්ධ කරගෙන මෙයා මේ තරේ තාත්තා හිටියොත් යත බලමු කඩලාගෙන ඊළ සම්පූර්ණයක් මහන්න ගෙනාවා කීනේ ඔතයි හරි හතරක් තියෙනවා දැන් කෝ අයින් කරමු අපි අයින් කරන්න චට්ටුවක් දාන්න හද මෙන්න මේගොල්ලෝ මෙම්ම ලෝකඩ දෙකක් ගෙනාවා රෙදි ගෙනාවා බැනියන් දෙකක් ගෙනාවා ඊන්සර යමු කොමු ඇවි ගෙනාවා මට නෙමෙයි ගෙනාවේ ඒ කොළුවටම ගිහින් හරි ඔය ගෙනාවුවම තියෙන්නේ ඒක මේ ස්පුට්ටන්ගේ වරි දැන් වරි මේ පේපර් දෙකක් ගෙනාවා තාන නා 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 බේසමක් ගන්න මට එනවා උමනාවක් තිබ්බා
ඇයි ඉන්නේ කොහොමද? මොකද බලන්නේ දැක්කානේ මේකවත් ගත්තා නම් බස් එක ඉස්සරහින් තියාගත්තා. අපි යාමු රෑ වේගෙන එන්නේ යන්න වෙන්නේ නැහැ බේස මුසා. රෑ වේගෙන එන්නේ යන්න තිබ්බේ උනාට. ඉන්නේ. හිතාගෙන දොයිකන් ඉබට යන්න තිබ්බේ. දොයිකඩි අනේ නේ කෑවා ගියේ ඔය කඩේට ගිහිල්ලානේ. මට යවන්න බෑ මිනිස්සුට ඒක මේ සම්පූර්ණද? තිබුණා උඩ මම අර තේරුකාරයන් කිය බේස රුපියල් 300 දීපු බේස. ඒ බැරි නිදාගත හැ ඔක්කොම ගමු බලන්න කොස්ස ගන්නකොට පුතිය ගන්නවා නේ වදිනවා. කොස්ස ගන්නකොට වදිනවා. එනි ජයින්ගලම් කාරය නේනේ ගනිදු. කොකා එගෙන යන්න බෑ. ඊටක් ගල කඩාගමු යනවා නේද? මෙන්න ඇලිලා වෙන්න අනේ අම්මෝ. කඩපන් කුමකඩ පව්වනේ. ඔච්චර ඉදෙන වැඩි කොස්සෙන් ගහනකොට. උඩින් පැන්න මොකෝ? එළියට යන්න බෑ. හම්බෙයාම දැන් තැනිතලා මේ පොට්ටස් සොයා යන්න තමයි තියෙන්නේ තැනිතලා පොට්ට හොයන්න දැන් රාඩියට වගේ මේක. කෑම ඕනනේ කෑම අක කෑව අපි ගිය පැන යනවා පැන උඩ පැන යනවා ආපි පැන යනවා ආපි පැන යනවා ආපි පැන යනවා ආපි මෙතන මොකුත් නෑ යමන් හයියෙන් යමු අපි ගැම්මට යමු මේ හරකු යමන් හයියෙන් අපර සිල්ලෝ ඊතා බොඩ්ඩේ හැප්පෙන ඕනේ මේ ගිල්ල මැර යමන් තැනිලා මේ පොට්ටක් ඔයාගේ පොට් තමයි හොයන්නේ වෙන මොකුත් නෙමෙයි බලන්න ඉතින් ලැග් එකක් ගිහිල්ලානේ අඩු යකෝ පුදුම ලැග් නේ තව අර ලස්සනදී. තැනිතලා මේ පොට්ට තමයි දිනුවයි දාර සුරංගලහන් ගියේ. මොරු තැනිතලා මේ පොට් ඒ එක જાති මේක කර මල්ලක්ක ගෙදරට ඇඳගෙන ඉන්නෝ ඉදල පිහිද. තැනිතලා මේ පොට් පුරාමින කේන්ති. අරුන් අදින ගෙදරට. තැනිතලා මේ පොට් මම තැනිතලා මේ පොට්ටන් ඒ පාට. කොයකෝ තැනිතලා මේ පොට් මනේ පාවුණා යාද. එක තැනිතලා මේ පොට්ටයක් වන්ද දුක මට එපා වෙනවනේ මේක කොබලන්න යම උඩ පැන යම මෙතන මොන වගේද ලැග් වෙනවා මෙපා වෙනවානේ හරි දැක්කනේ මගේ මයික් බල් හරි මචං අපි යමු මචං මෙතන තැනිරාමේද ඒ වගේ ඒත් එහෙම නෙමෙයි මෙතන නම් සුපිරි තැනිරාමේ පොට්ට මෙතන නම් තැනිරාමේද කියන්න බෑ ඕ සුපිරි තැනිරාමේ පොට්ට පොඩ සුද්ධයක් බුද්ධයක් දාලා ගත්තා නම් තවත් හරි සරපු දෙක ගෙයි දාන්න එපා. මෙතන හොඳයි යුවාගේ අපි මෙතනින් ගියක් හදාගමු දුවලයන් පුතේ ගියක් හදාගන්න අන්තරස් දන්නේ what
තේද්දුන්න මංසය තේද්දිය තමයි. ඒ අප කලියේ මොනවයි? හරි මචං මං ගේ හදලා ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.